බෝධීන් වහන්සේ නමක්ගේ පාත්‍රයක් පහන් සිතින් ඉවත් කළොත් එහෙම වැටලා තියෙන පාත්‍රයක් එහි පුණ්‍ය විපාකේ කල්ප ලක්ෂයක් එනවා කියලා. යම්කිසි බෝධීන් වහන්සේ නමක් නපුරු හිතකින් යම්කිසි කෙනෙක් නියපොත්තෙන් හරි හීරුවොත් එයා අනිවාර්යයෙන් ඊළඟ ජීවිතේ නිරය යනවා කියලා තියෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් බෝධීන් වහන්සේලා විශේෂයි අපි කටයුතු කරන විදිය ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොකද බෝධීන් වහන්සේලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ නේත්‍රයෙන් පිදුම් ලබන ඒ වගේම දෙව් බඹුන්ගෙන් පිදුම් ලබන උත්තම වෘක්ෂයක්. ඒ වගේම සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම සම්බුදු වෙන්නේ බෝධි වෘක්ෂයක් යට. ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේලාගේ ජීවිත හැම එකම ඊළඟට බුදුරජාණන් වහන්සේ මව් කුසෙන් ඉපදෙන වෙලාවෙමයි බෝධීන් වහන්සේ පැන නගින්නේ. මොකක් හරි විශේෂයක් තියෙනවා. ඉතින් ඒ නිසා බෝධීන් වහන්සේලා සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕන. ඒ නිසා දැන් අද කාලේ බෝධි පූජා ගැනත් ඔය එක්කම කියන්න ඕන. ඒ තමයි අද කාලේ උනත් පහන් සිතින් අද බෝපත්‍ර 1000ක් පාගගෙන මිනිස්සු බෝධි පූජා තියනවා මිනිසුන්ගේ ජීවිතේට සැනසෙල්ල පිණිස කියලා. නමුත් මේ මිනිසුන්ගේ ජීවිතේට පිහිටෙන්නේ නැති කරන අගෞරවයත් එක්ක. ඒ නිසා බෝධීන් වහන්සේලාගේ මලු මනාව මේ සුද්ධ පවිත්‍ර කරලා එයාලගේ හිතේ අදහසක් ඉෂ්ට කරනවා නම් මේ වාගේ රහත් වෙන ජීවිතයක් දක්වා අර බෝධි මලුවක් අතගාපු කතාවක් ආවනම් සාමාන්‍ය මේ ජීවිතේට සිත සලසා ගන්න බැරි ඇයි? ඒ නිසා අනිවාර්යෙන් බෝධීන් වහන්සේ බෝධි පූජා තියන අය සැලකිලිමත් වෙන්න ඕන. බෝධීන් වහන්සේලාගේ මලුව මනාව සුද්ධ කරන එක. ඔය සාමාන්‍යයෙන් මම දැකලා තියෙන දෙයක් තමයි සාමාන්‍යයෙන් අපිට උපදෙස් දෙන්න දෙයක් තමයි මහත්මයා. ඒ තමයි මේ සාමාන්‍යයෙන් මේ ඔය හිත නොසන්සුන් ගොඩාක් අපගේ මානසික ආතතියට වගේ ආපු කෙනෙකුට ගොඩාක් හොඳ පූජාවක් තමයි බෝධීන් වහන්සේගේ මලුවට ගිහිල්ලා බෝපත් අතින් එක එක අයින් කරලා බෝ මලුව සුද්ධ කරලා බෝධීන් වහන්සේට වැඳලා පිරිත් කියලා එන්න බලන්න බලාගෙන ඉඳින් හිත සංසිඳෙනවා. ඊළඟට චර්ම රෝග තියෙන අයට ඒ චර්ම රෝග තියෙන අය බෝධීන් වහන්සේලාගේ මලු මනාව සුද්ධ පවිත්‍ර කරපු ගම ඒ චර්ම රෝග සංසිඳෙනවා.